තව මොනවද ඔයගලන්ට මට මේ ඕන එකකින් ඔයගලන්ට පණිවිඩයක් කියන්න පුළුවන්. හා? හොඳම ප්‍රශ්නයක්. යත්‍රෝ තමයි ඊළඟ මාතෘකාව. යත්‍රෝට මොසස් කියනවා පළවෙනි කාරණාව යත්‍රෝ කියන්නේ ඊටාම හොඳ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. හරිද? දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් කිව්වහම ඔබ හිතන්න එපා එයා දෙවියන් වහන්සේව දැනගෙන හිටියා අර යෝබ් වගේ එහෙම එකක් ගැන නෙමෙයි මම කියන්නේ. එයා දෙවියන් වහන්සේ ගැන අහලා එයා දෙවියන් වහන්සේ ගැන දැනගත්තු ටිකෙන් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු හරියට කරපු මිනිස්සෙක්. එයා ගොඩක් මොසස් වගේ ගොඩක් දේවල් දන්නේ නැහැ. එයා දන්නේ ටිකයි. එයා ඇහුවේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව පුදුම සහගත ලෙස මිසරෙන් ගලවගෙන ආපු විදිහ ඇහුවා එච්චරයි. වෙන මොකුත් එයා දෙවියන් වහන්සේ ගැන දන්නේ නැහැ. හැබැයි ඒ හිටපු ස්වල්ප කාලයේ ඇතුළත මොසස්ට උපදෙස් දෙන්න පුළුවන් තරමේ දැනුමක් එයා ඒ වගේම පරිණත භාවයක් අත්පත් කරගත්ත මිනිසෙක් යත්‍රෝ කියන්නේ. හරිද? පරිණත භාවයක් අත්පත් කරගත්ත මිනිසෙක්. ඒක එහෙම කියන්න ගොඩක් හේතු තියෙනවා. නමුත් ඒක දැන් අද මම ඒක ඇයි මම එහෙම කියන්නේ කියන එකට වඩා මම මේකේ පිටිපස්සේ දෙවියන් වහන්සේ පෙන්වන්න හදන දේ මම ඔබට කියන්නම්. යත්‍රෝ එන්න කැමති වෙනවද? මොසස් එන්න කියන ඔයා අපේ ඇස් වගේ වෙන්න. මොකද පළවෙනි කාරණාව එයා මේ පසු කරමින් ඉන්නේ කොයිද? අමාරු? නෑ අමාරු නෙමෙයි මේ පසු කරමින් ඉන්නේ යත්‍රෝගේ උපංගම. හරිද? පළවෙනි කාරණාව එයා මේ පසු කරගෙන ඉන්නේ මිදියන් දේශය එයා යන්න පසු කරගෙන තමයි යන්න හදන්නේ. හරිද? මිදියන් තියෙන්නේ කොයිද? ඕ කියුවට ඔයගලන්ට අදහසක් නෑනේ මේ සිතියමක් බලලා කියවන්නේ නෑනේ. ඒකයි ගැටලුව. කියවලා බලන්න මිදියන් කොහෙද? දන්නේ? සිතියමක් බලන්න මිදියන් කොහෙද තියෙන්නේ? ඒගොල්ලෝ දැන් ඉන්නේ කොහෙද? ඒගොල්ලෝ යන්නේ කොහාටද කියලා සිතියමක් බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ තේරෙනවා. එතකොට මොසස් යත්‍රෝගේ බැටළුව බලාගෙන ඉද්දි ගිනි පඳුරේ ඉඳලා දෙවියන් වහන්සේ කතා කරන්නේ කොහෙදද? කොහෙදද? හොරෙබ් වල ඔය කන්නේම තමයි. ඉතින් තේරෙනවද මං කියන්නේ? හොරෙබ් ඔය කන්නේ උන්වහන්සේ මොසස්ව සම්මුඛ වෙච්ච කන්නේම තමයි යත්‍රෝගේ බැටළුව ටික බලාගෙන හිටියේ. තේරෙනවද ඔයගොල්ලන්ට මම කියන්නේ? එයා මේ පසු කරගෙන යන්නේ එයා මේ නොදන්න ඒරියා එකක් නෙමෙයි. හොඳටම දන්න ඒරියා එකක්. යත්‍රෝ දන්නවා මේකේ සීමාව නග අලගිය මුලගිය තැන ඔක්කොම ටික දන්නවා. මේ කොතෙන්ද යන්න ඕන කොතනින්ද යන්න ඕන කොහෙන් ගියොත්ද ගහන්න පුළුවන්. යත්‍රෝගේ තව මේක මගේ අදහසක්. මේක මගේ අදහසක්. ඔබට පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. පිළිගත්තේ නැහැ කියලා මට කිසිම ගැටලුවක් නැහැ. මම විශ්වාස කරනවා ඔය ඔත්තුකාරයෝ 12 දෙනා දේශයට යවන්න හේතුවත් සමහර විට යත්‍රෝගේ උපදේශ වෙන්න පුළුවන් කියලා. හරිද? ඔත්තුකාරයෝ 10 දෙනා යවන්න හේතුවත් මොකද යත්‍රෝ තමයි දන්නේ මොසස්ට වඩා හොඳට කානාන් දේශයේ කවුද ඉන්නේ මොනවද වෙන්නේ මොකද එයාගේ සීමාව ඔය. ඒතර එයා කියලා තියෙනවා මෙහෙම පිරිසක් ඉන්නවා අර එහෙම කට්ටියක් ඉන්නවා අර වගේ මේ වගේ තැනින් තමයි හොඳම යන්න. මම ඒක පෙන්වන්න පොඩි උදාහරණයක් මම මේක පෙන්වන්න පොඩි කතාවකට ගිහිල්ලා එන්නම් කමක් නැහැනේ. පොඩි කතාවකට ගිහිල්ලා එන්න මම කැමතියි ඔබ එක්කයි යන්න මේ 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයට 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයට මේකත් එක්කම තව පණිවිඩයකුත් යනවා. දෙවෙනි වර්ෂයේ දෙවෙනි මාස 20 වෙනි දින බලාකුල පණ්ඩපය කෙරෙන ඔසව ගන්න ලද්දේ. ඕක කියවුවහම මොකද හිතෙන්නේ? ඕක කිව්වහම මුකුත් හිතෙන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් පොඩ්ඩක් කල්පනා කරොත් දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ 20 වෙනිදා බලාකුල ඔසව ගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන් පළවෙනි මාසේ පළවෙනි අවුරුද්දේ තුන්වෙනි මාසේ පළවෙනිදා තමයි හොරෙබ් වලට ආවේ. පළවෙනි අවුරුද්දේ තුන්වෙනි මාසේ පළවෙනිදා හොරෙබ් වලට ආවා. දෙවෙනි මාසේ දෙවෙනි අවුරුද්දේ 20 වෙනිදා වෙනකන් ඒගොල්ලන් එතන හිටියා. හරිනේ? පැහැදිලිනේ? දැන් මට කියන්න ඒගොල්ලෝ මේක කියුවාම දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ 20 වෙනිදා බලාකුල උත්සව ගන්නවා. ඊළඟට ඔහොමම යන්න 33 වෙනි පදයට.
33 වෙනි පදේට. ඔගේ පල්ල මේ 33 කියවන්නකො හරි 33 කියවන්නකො. ඔව් යබේ වහන්සේගේ කන්දෙන් පිටත්ව 3 දවසක ගමන් ගියේ ඔය. ඒගොල්ලෝ නන් ස්ටොප් දවස් 3ක් යනවා. හරිද? නන් ස්ටොප් දවස් 3ක් යනවා. හරිද? හොරෙබ් වලින් පිටත් වෙලා නන් ස්ටොප් දවස් 3ක් යනවා. ගිහිල්ලා නවතින්නේ කොහෙද? 12 වෙනි පද ආයෙ 12 වෙනි පදේට දාන්න මල්ලි. ආයෙ 12 වෙනි පදේට. මෙතින් සිසල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනායි කාන්තාරයෙන් පිටත්ව ගියෝය. වලාකුළ පාරාන් කාන්තාරෙහි නැවතුණේය. දවස් 3ක් ගිහිල්ලා පාරාන් දවස් 3ක් ගමන් කරලා පාරාන් කාන්තාරේ තමයි නවතින්නේ. හරිනේ? ඔක ක්ලියර්. දැන් මට කියන්න දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ 20 වෙනිදා පිටත් වුණා. ඊට කලින් ද්විතීය කතාව පොතට පොඩ්ඩක් යන්න මල්ලි. ද්විතීය කතාව පොතේ දෙවෙනි පරිච්ඡේදය පළවෙනි පරිච්ඡේදයේ දෙකට දාන්න. ද්විතීය කතාව පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙක. හොරෙබ් කියන්නේ ඔය කන්ද කාදේශ් බර්නියට කියන්නේ කාදේශ් බර්නියා කියන්නේ කොහෙද? අර ඔත්තුකාරයෝ 12 දෙනා පිටත් කරපු ස්ථානයේ කාදේශ් බර්නියා කියන්නේ. හරිද? හොරෙබ් කියන්නේ සීනායි කන්ද ගාව. කාදේශ් බර්නියා කියන්නේ ඔත්තුකාරයෝ 12 දෙනා පිටත් කරපු තැන. මෙතන ඉඳලා අතෙන්ද සේයිර් කඳුකර මාර්ගයෙන් 11 දවසක ගමන් දුරය. දැන් දෙවියන් වහන්සේගේ ටාගට් එක මොකද්ද? දවස් 11කින් කාදේශ් ඇයි කාදේශ් බර්නියා වලද ඔත්තුකාරයෝ 12 දෙනා යවන්නේ? හොඳද කියලා බලන්නේ නෙමෙයි. ඒක හොඳද කියලා බලන්නේ නැහැ. මෙහෙමනේ අපි හිතමු අපි මෙතන ඉඳන් ඔත්තුකාරයෙක් යවනවා මේ මීගමුවට බීච් එක හොඳයිද කියලා බලලා එන්න. යවනවද? යවන්නේ නැහනේ. අපි සාමාන්‍යයෙන් මීගමුව ටවුන් එකේ ඉන්නවා නම් කියනවා මචං ඔතනින් පොඩ්ඩක් බලපන් අද රැල්ල වැඩිද කියලා. ඒගොල්ලෝ කාදේශ් බර්නියා කියන්නේ ඒගොල්ලන්ගේ දේශ සීමාව. එතනින් එහාට පැන්නොත් කෙලින්ම ඒගොල්ලන්ගේ පොරොන්දු දේශය. හරිද? ඒගොල්ලන්ගේ පොරොන්දු දේශය කාදේශ් බර්නියා වලින් මැට පැන්නා කියන්නේ පොරොන්දු දේශය. ඒතොර දෙවියන් වහන්සේ ටාගට් කරනවා මොකද්ද කියන්නේ? හොරෙබ් කන්දේ ඉඳලා දවස් 11කින් කොහාට යන්නද? පොරොන්දු දේශයට යන්න. පොරොන්දු දේශයට යන්න දවස් 11කින් ටාගට් කරනවා. දැන් මේක ප්‍රැක්ටිකල් නෑ කියලා ගොඩක් අය වාද කරනවා. ඌ මම එක පිළිගන්නවා. ප්‍රැක්ටිකල් නෑ. ඊළඟට ද්විතීය කතාව 33 වෙනි පරිච්ඡේදයේ අනුව ද්විතීය කතාව ගණන් කතාව 33 වෙනි පරිච්ඡේදයේ අනුව මේ හොරෙබ් කන්දේ ඉඳලා කාදේශ් බර්නියා වලට නවාතන් පොළවල් 20ක් තියෙනවා. නවාතන් පොළවල් 20ක්. හරිද? එතකොට දවස් 11කින් නවාතන් පොළවල් 20ක් එන්න බෑනේ. ඒක ප්‍රැක්ටිකල් නෑනේ. ඒකයි එහෙම උනේ කියලා මම කියන්නම්. හරිද? මේක පොඩ්ඩ සංකීර්ණයි වගේ තේරුණාට ඒව ගැන ලොකුවට හිතන්න එපා. මම කියන අදහස විතරක් ඔලුවට ගන්න. හරිද? මේගොල්ලෝ දෙවියන් වහන්සේගේ ටාගට් එක දවස් 11කින් යන්න. හරිනේ? මේක විතරක් හිතන්න. දවස් 11කින් යන්න. දැන් මට කියන්න දෙවෙනි මාසේ 20 ඉඳලා දවස් 11කින් ගියොත් මේගොල්ලන් කාදේශ් බර්නියා වලට මොකද්ද සිද්ධ වෙන්නේ? හරි මට මෙහෙම කියන්නකෝ. මේගොල්ලෝ මිසරෙන් පිටත් උනේ පළවෙනි මාසේ 15 වෙනිදා. ආමෙන්. හාලෙලුයා. ඒතර මම ඔබට පෙන්නුවා පළවෙනි මාසේ 15 වෙනිදා මිසරෙන් පිටත් වෙලා මේගොල්ලෝ තුන්වෙනි මාසේ පළවෙනිදා කොහටද ආවේ? තුන්වෙනි මාසේ පළවෙනිදා හොරෙබ් වලට ආවා. ඇයි තුන්වෙනි මාසේ පළවෙනිදා හොරෙබ් වලට ආවේ? තුන්වෙනි මාසේ පළවෙනිදා හොරෙබ් වලට ආවේ? මොකද තුන්වෙනි මාසේ තමයි ඒ ආසන්න දිනයක තුන්වෙනි මාසේ පළවෙනිදාන් පස්සේ ආසන්න දිනයක තමයි දවස් 50 සම්පූර්ණ වෙන්නේ. මොකේ ඉඳලාද? නාඹුල් පළමංගල ඉඳලා දවස් 50 සම්පූර්ණ වෙන්නේ. තේරෙනවද? එතකොට මම ඔබට පෙන්නුවා මේ මොනවාද පෙන්තකොස්ත මංගල්‍ය දවසක තමයි සීනායි කන්ද උඩදී මොකද්ද? ටෝරා එක ලැබුණේ. ආමෙන්. හලෙලූයා. ටෝරා එක ලැබුණේ දවස් 50 කියන්නේ පළවෙනි මාසේ 14 ඉඳලා දවස් 50කින් තමයි ටෝරා එක ලැබුණේ සීනායි කන්දේදී. දැන් දෙවෙනි මාසේ 20 ඉඳලා දවස් 11ක් ගියාම ටෝරා මේ මොනවාද පාස්කු ඉඳලා දවස් කීයක් ගත වෙලාද? දෙවෙනි මාසේ 20 ඉඳලා මෙහෙම හිතන්නකෝ. හරි මෙහෙම හිතන්න. පළවෙනි මාසේ 14 ඉඳලා දෙවෙනි මාසේ 14ට දවස් 28යි. දවස් 28යි. හරිද?
එතකොට මම කතා කරන්නේ පළවෙනි මාසේ 14 ඉඳලා දෙවෙනි මාසේ 14ට. ඒතර තව දවස් 20 වෙනිදාට තව දවස් 5ක් ඉතුරු වෙනවා. 5ක් හෝ 4ක් කියමුකෝ අපි. 28 තේරෙනවද මං කියන දේ? 14 ඉඳලා 20ට කීයක් ඉතුරු වෙනවද? 6ක් ඉතුරු වෙනවනේ. 14 ඉඳලා දවස් 6ක් ඉතුරු වෙනවා. හරිද? ඒ දවස් 6 ඔහොම තියෙද්දි හරි එහෙනම් එකතු කරලා 28යි 6යි 30 34යි. හරිනේ. එතකොට ඒ කියන්නේ මේගොල්ලන් මේ හොරෙබ් වල ඉඳලා පිටත් වෙන්න යන්නේ දවස් පාස්කු ඉඳලා දවස් 34කින් තමයි පිටත් වෙන්න යන්නේ. තව දවස් 11ක් එකතු කරොත් ওই 34ට කීයද? 45යි. එහෙනම් ආයේ වතාවක් උන්වහන්සේගේ ප්ලෑන් එක මොකක්ද දන්නවද? දෙවෙනි අවුරුද්දේ පෙන්තකොස්ත වෙනකොට මේගොල්ලන් කොහෙද? කීදෙන මං කියන දේ තේරෙනවද? දෙවෙනි අවුරුද්දේ පෙන්තකොස්ත මංගල්‍ය එනකොට පළවෙනි අවුරුද්දේ පෙන්තකොස්ත මංගල්‍ය එනකොට මේගොල්ලන් කොහෙද? මං ඉස්සෙල්ලා තේරුම් ගන්න මෙදා මේ වෙනකොට පෙන්තකොස්ත මංගල්‍ය නියම කරලා නැහැ. ඒක තේරෙනවද? මේ වෙනකොට පෙන්තකොස්ත මංගල්‍ය නියම කරලාද? තාම නැහැ. මේගොල්ලෝ සීනයි කන්ද ගාවට එනකොට පෙන්තකොස්ත මංගල්‍ය නියම කරලා නැහැ. පැහැදිලිද? හැබැයි දවස වෙනස් වෙනවද? දවස වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක ආත්මික තලයේ ස්ථාවරයි. හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේ ප්ලෑන් කරනවා පළවෙනි අවුරුද්දේ පෙන්තකොස්ත මංගල්‍ය එනකොට හොරෙබ් කන්ද ගාව දෙවෙනි අවුරුද්දේ පෙන්තකොස්ත මංගල්‍ය එනකොට පොරොන්දු දේශයට. හරිද? තේරෙනවනේ මගලනේ? ඒක තමයි උන්වහන්සේගේ වෙල් ප්ලෑනින්. උන්වහන්සේ හරියට තිතට පළවෙනි අවුරුද්දේ හොරෙබ් කන්ද ගාවට ඒගොල්ලන් ආවා කිසි ගැටලුවක් නැහැ. හරිද? පළවෙනි අවුරුද්දේ ඒගොල්ලෝ හොරෙබ් කන්ද ගාවට ආවා කිසිම ගැටලුවක් නැහැ. අවුලක් නැහැ. හැබැයි දෙවෙනි අවුරුද්දේ පෙන්තකොස්ත මංගල්‍ය වෙද්දී ඒගොල්ලන් එනවද කාදේශ් බර්නියා වලට? ඒගොල්ලෝ එන්නේ නැහැ. ඇයි? පළවෙනි පාර බලාකුළු ඔසව ගත්ත ගමන් දවස් 3ක් ගමන් කළා නවතිනවා. හරිද? දවස් 3ක් එක දිගට ගිහිල්ලා දවස් 11කින් යන්න ඕනේ. දවස් 3ක් එකට ගිහිල්ලා එක දිගට ගිහිල්ලා නවතිනවා. නවතපු වෙලේ ඉඳලා මොකද කරන්නේ? නැවතිච්ච වෙලේ ඉඳලා මොකද කරන්නේ? කේන්දිරි ගන්නවා. දැන් බලන්නකෝ මේගොල්ලන් කාදේශ් බර්නියා වලට එනකන් කීයක් කේන්දිරි ගෑම් තියනවද කියලා. තියෙනවා. නවාතන් පොළවල් 20ක්. යන්න බෑ. යන්න බැරි ඇයි? මුමුණනවා කොඳුරනවා දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක මොකද්ද? දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක පෙන්තකොස්ත වෙනකොට ඇයි මේකේ ආත්මික රහසක් තියෙනවා. මේකේ ආත්මික රහසක් තියෙනවා. පෙන්තකොස්ත මංගල්‍යයෙන් සංකේතව දෙන ශුද්ධාත්ම බෞද්ධිස්මය. එහෙමනේ. ආමෙන්. හලෙලූයා. එතකොට අපි මගට කාලය ගත කරන්නද ශුද්ධාත්මයන් වහන්සේ ඕනේ? මගට කාලය ගත කරන්නද ශුද්ධාත්මයන් වහන්සේ ඕනේ? යුද්ධ කරලා ජය ගන්නද ශුද්ධාත්මයන් වහන්සේ? ආමෙන්. හලෙලූයා. ආත්මික පොරබැදීම කරන්නයි ශුද්ධාත්මයන් වහන්සේ ඕනේ. ආමෙන්. හලෙලූයා. ඔය මගටත් ඕනේ. මං කියන්නේ එපා කියලා නෙමෙයි. තේරෙනවද? අපිට මග පෙන්වන්නේ උන්වහන්සේ. ආමෙන්. නමුත් වැඩිපුරම ඕනේ ආත්මික පොරබැදීම කරන්න. තේරෙනවද මම ඔයගොල්ලන්ට කියන දේ? ඒතකොට ආත්මික පොරබැදීම කරන්න ශුද්ධාත්මයන් වහන්සේ ඒක සංකේතයක් විදිහට තමයි උන්වහන්සේ දෙවෙනි අවුරුද්දේ පෙන්තකොස්ත මංගල්‍ය වෙනකොට ඒගොල්ලන් පොරොන්දු දේශය ඇතුළට ගෙනියන්න සැලසුම් කරලා තිබුණා. හරිද? කොහොම හරි ඒගොල්ලන් ඒක කරේ නෑ. ඒ වෙනුවට මේකේ ඇසෙන් තව පොඩි කැලලක් ගහනවා. මම. අර ගීතිකා අද කිව්ව කතාවක් මොකද්ද? මග පෙන්වීමේ වලාටැඹ සහ ගිනි ටැඹ. මොකද්ද සංකේතවත් කරන්නේ? මග පෙන්වීමේ වලාටැඹ සහ ගිනි ටැඹ මොකද්ද සංකේතවත් කරන්නේ? තෝරා එක වචනේ, දේව වචනේ සංකේතවත් කරනවා. මොකද ඒක කියනවා නම් යන්න නැගිටින්න කියලා නැගිටින්න ඕනේ. ඒක කියනවා නම් යන්න කියලා යන්න ඕනේ. ආවේ? ඒක නවතිනවා නම් තේරෙනවද කියන්නේ? ගිනි ටැඹ සහ වලාටැඹ සංකේතවත් කරනවා දේව වචනය. ඒක ඔසවනවා නම් අපි ඔසවෙනවා. ඒක නවතිනවා නම් නවතිනවා. ඒක නැගිටිනවා නම් නැගිටිනවා. යනවා. ඇයි රිදී හොරණෑ දෙකක් ඒක පිටිපස්සේ ගහලා තියෙන්නේ? රිදී හොරණෑ දෙකක් ඇයි ඒක පිටිපස්සේ ගහලා තියෙන්නේ? ඒකට මොනවාද බලාටම තමයි මේන් එක. ඒක කියනවා ඒක කීප වතාවක් කියනෝනේ.
වලාටම සහ ගිනිටම ගිනකොට කියනවා ඒක නවතිනකොට කීපව 3-4 වතාවක් කියන. ඒක නවතිනකොට නැවතුණා. ඒක නැවතිලා හිටියොත් නැවතිලා හිටියා. ඒක ඔසව ගත්තොත් ගියා. ඒක නවතින තැන කූඩාරම් ගැහුවා කියලා කීප වතාවක්. ඒක මේන්. ඒක ප්‍රධානයි. ඒක තමයි මේන් මේක. රිදී හොරණෑවෙන් සංකේතවත් වෙන්නේ සුද්ධාත්ම වහන්සේගේ හඬ. රිදී වලින් සංකේතවත් වෙන්නේ මොකද්ද? දේවත්වය. හඬ හොරණෑවෙන් සංකේතවත් වෙන්නේ හඬ. දේව හඬ දෙවියන් වහන්සේගේ පණිවිඩය රිදී හොරණෑවෙන් සංකේතවත් වෙනවා. හරිද? දැන් මොකද කියන්නේ? රිදී හොරණා දෙකක් හදන්න කියලා කියනවා. රිදී හොරණා දෙකක් හදන්න කියලා කියනවා. දෙකම එකපාර මිමිනා. ඔව්. එහෙම කියන්නත් පුළුවන්. හරිද? රිදී හොරණා දෙකක් හදන්න කියනවා. දැන් රිදී හොරණා කොහොමද මිමින්නේ කියන්නේ? දෙකම එකපාර මිමිනකොට මොකද්ද කරන්න කියන්නේ? ආ? කියෙව්වේ නැද්ද? අයියෝ. මහත් ශබ්දයක් ලෙස පිමිනකොට මොකද්ද කරන්න කියන්නේ? පිටත් වෙලා යන්න කියලා කියනවා. හා? එතකොට එක හොරණෑව පිම්බොත් මොකද්ද කරන්න කියන්නේ? හා? හා? ඇහුන්නේ? එක හොරණෑවක් විතර පිම්බොත් දෙකක් තියෙනවා. එකක් පිම්බොත් මොකද්ද කරන්න කියන්නේ? සියලු අධිපතීන් ඉස්රායල් වල දහස් ගණන් වල අධිපතීන් එන්න ඕනේ. එක හොරණෑවක් ඇති. හොරණෑ මං කියවා ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ තමයි හොරණෑවෙන් සංකේතවත් වෙන්නේ. එතකොට ওই නායකයෝ කියා ගන්න අයට කියනවා උන්වහන්සේගේ එක පණිවිඩයකින් ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? එක පණිවිඩයකින් ওই නායකයෝ කියා ගන්න අයට කියනවා උන්වහන්සේ එක පණිවිඩයකින් මොකද්ද කියන්නේ? රැස් වෙන්න ඕනෙලු. ඒක දෙකක් පිමිනකොට මුළු ඉස්රායල් සභාව රැස් වෙන්න ඕනෙලු. මහත් ශබ්දයකින් ගොඩාක් ශබ්දයකින් පිමිනකොට පිටත් වෙන්න තියෙනවා නැත්තම් යුද්ධ කරන්න තියෙනවා. තේරෙනවද මං කියන්නේ? මේක සංකේතවත් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ. ආමෙන්. තෝරා එක සහ නැත්නම් දේව වචනය සහ ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ කොහොමද ක්‍රියා කරන්න කියලා තෝරා ඇතුලේ පෙන්වලා තියෙනවා. ආමෙන්. හalleluya. ඒක භාවිතා කරන්නේ නැතුව මෝසස් භාවිතා කරන්න හදන්නේ මොකක්ද දන්නවද? මෝසස් භාවිතා කරන්න හදන්නේ මොකද්ද? යෙත්‍රෝගේ ප්‍රඥාව. තේරෙනවද මං කියන්නේ? තෝරා දෙවියන් වහන්සේගේ වචනයක් තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ හඬක් තියෙනවා. මේක අහගන්න. දේව වචනේ වලාටමෙන් සංකේතවත් කරන්නේ දේව වචනේ. ඒකක් තියෙනවා. රිදී හොරණෑදගෙන් සංකේතවත් ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඒකක් තියෙනවා. ඒ දෙකම තියෙද්දි මෝසස් උපකාර ඉල්ලන කාගෙන්ද? යෙත්‍රෝගෙන් ඒරියා එක දන්න ඩයල් එකකින්. හැබැයි යෙත්‍රෝ මෝසස්ට වඩා පොඩ්ඩක් ප්‍රඥාවන්තව ක්‍රියා කරලා කියනවා නෑ. ඕක හරියන්නේ නෑ. මමත් ඉල්ලන් කන පොටක් ඕක. ඔයා දෙවියන් වහන්සේ පෙන්නන පාර කියන්න මං ගියා ටටාබායි. නියම ඩයල් එකක්. තේරෙනවද මං කියන දේ? ග්‍රේඩ් ඩයල් එකක්. තේරෙනවනේ මං කියන දේ? ඔක යෙත්‍රෝ කියනවා මේ මට ඔයා හින්දා මටත් ඉල්ලන් කන්න බෑ. ඔයා දෙවියන් වහන්සේ පෙන්නන පාර කියන්න. මම යනවා ටටාබායි කියලා යෙත්‍රෝ යනවා ගෙදර. අන්න නියම මිනිස්සු. මම ඒකයි කිව්වේ අර කාලයට වඩා ඉක්මනින් පරිණත වෙච්ච මිනිසෙක්ගේ යෙත්‍රෝ කියන්නේ. තේරෙනවද? කාලයට වඩා ඉක්මනින් පරිණත වෙච්ච දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් හැටියට මම විශ්වාස කරනවා. හරි. එයා කියනවා මෝසස් අඬනවා අනේ එන්නකෝ ඔයා අපිට ඇහක් වගේ වෙන්නකෝ ඔයා අපිට මේව කරන්නකෝ අරක කරන්නකෝ කියලා කියනකොට කියනවා මම මොකටද ඉල්ලන් කන්නේ ඕක කරන්න ගිහිල්ලා. නිකන් නඩුවා. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන්න දේව වචනේ දීලා තිනවා. ආමෙන්. හalleluya. ඒක නැගිටින්න කියනවනම් නැගිටින්න ඕනේ. ආමෙන්. ඒක ඉඳ ගන්න කියනවනම් ඉඳ ගන්න ඕනේ. ඒක නවතින්න කියනවනම් නවතින්න ඕනේ. ඊට අමතරව ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ කියලා එකක් තියෙනවා. ඒක අපිට පිමිනකොට සියුම් වෙනකොට එකක් විතරක් පිමිනකොට සභාව රැස් කරන්න දෙකක් පිමින්න ඕනේ. එහෙමනේ. නායකයෝ රැස් කරන්න එකයි. හොඳට මතක තියාගන්න නායකයන්ට ලොකු දෙවියන් වහන්සේගේ විතර මේව ඕනේ නැහැ. දෙවියන් වහන්සේ කතා කරන පුංචි දෙයටත් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හරියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ආමෙන්. පොඩි හඬක් ඇහෙනකොටම චූටි හඬක් එනකොට මොකද්ද වෙන්න ඕනේ නායකයෝ? ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආමෙන්. හalleluya. සෙනගට සාක්ෂිකාරෝ තුන් දෙනෙක් ගෙනල්ලා උන්වහන්සේ සෙනගක් රැස් කරනවා. උන්වහන්සේ යුද්ධ කරන්න හරි නැත්නම් උන්වහන්සේ අලුත් තැනකට පිටත් වෙන්න හරි
උන්වහන්සේට අපිට උවමනා කළ දින උන්වහන්සේ මොකද කරන්නේ? මහත් හඬකින් ගේනවා පණිවිඩය. ආමෙන්. ඒ කියන්නේ උන්වහන්සේ ලොකු පණිවිඩ නැත්නම් කීප දෙනෙක් ලව්වා. උන්වහන්සේ සාක්ෂිකාරයෝ ගොඩක් ලව්වා. උන්වහන්සේ කතා කරනවා. මොනවාටද? යුද්ධයකට යන්න එහෙම නැත්නම් ස්ථානීය මාරු කරන්න. තේරෙනවද ඔයගලන්ට මේවා? මම විශ්වාස කරන ඔයගලන්ට තේරෙනවා ඇති කියලා මේවා. තේරෙනවා නම් ඔබ ආශිර්වාදලත් මිනිස්සෙක්. යාවේ වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. ඒ නිසා ඒ තමයි උන්වහන්සේ මට මේට ඕර කොටස කියවද්දි තේරුම් කරගන්න. තව